අදත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් ගේන්නේ ඔයාලට මම කලින් වීඩියෝ එකක් ගෙනාවා බෙටා බෝ කරන විදිය. ඒකේ part 2 එක තමයි මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ මම. මේ ඔයාලා part 1 එක බැලුවේ නැත්නම් දැන්ම බලලා එන්න. අපි බලමු මේකේ මොකද වෙන්නේ කියලා. මේ ඉන්නේ මම ඊයේ දාපු මාළු දෙන්න බ්‍රීඩ් දෙන්න. මෙයා තාම ගෑනු සතා බෝතලේනේ ඉන්නේ. පිරිමි සතා බබල් net එක හදලත් නැහැ හැබැයි තාම. ඒ හින්දා මම මේ ගෑනු සතාව දානවා ටැංකියටම. එතකොට අපි බලමු මෙයා බබල් net එක හදයිද කියලා. මම ඊයේ හවස තමයි මාළු දෙන්නව මේ ටැංකියට දැම්මේ. දැන් පැය 24කටත් වැඩි වෙනවා. තාම ඉතින් හදලා නැහැනේ බබල් net එකක්. ඒකයි මම ගෑනු සතාව දැන් ටැංකියට එකතු කරේ. අද මාළු දෙන්නව එකතු කරලා 3 වෙනි දවසේ මේ පිරිමි සතා මෙතන බබල් net එක පොඩ්ඩක් හදලා තියෙනවා. තව පැත්තෙන් වම් පැත්තේ මෙතනත් පොඩ්ඩක් බබල් net එක හදලා තියෙනවා. ඊයේ ගෑනු සතා හිටියේ බෝතලේනේ. එතකොට පිරිමි සතා බබල් net එක හදලා තිබ්බේ නැහැ. ඊට පස්සේ මම ඊයේ ටැංකියට එකතු කරාට පස්සේ තමයි අද මේ ටිකක් හදලා තියෙන්නේ. තැන් දෙකක තියෙන හින්දා මම මේ ඉටිකොලෙත් අතන කෙළවරේ බබල් net එක පොඩ්ඩක් හදලා තියෙන තැනටම ලං කරනවා. එතකොට බබල් පුපුරන එකත් අඩු වෙනවා. ඉටිකොලේ තිබ්බම පිරිමි සතාට ලේසි. එතකොට ඉක්මනට net එක හදාගන්න. අද බ්‍රීඩින් එකේ 4 වෙනි දවසේ පිරිමි සතාත් ඉන්නවා හොඳට ගෑනු සතාත් ඉන්නවා. එතන ඔයාලට පේන ඇති යට බිත්තර දාලා තියෙනවා බබල් net එකේ යටින්. මේ තාම මෙතන ගෑනු සතා ඉන්න හින්දා මම හිතන්නේ බිත්තර දාලා ඉවර නෑ. ඔයාලට දැන් පේනවා ගෑනු සතා නෑ. පිරිමි සතා බිත්තර ටික මෙතන පේන බබල් හද ඉන්නවා. ගෑනු සතා වෙනම පැත්තක ඉන්නවා. ඒ කියන්නේ බිත්තර දාලා ඉවරයි. ගෑනු සතා බිත්තර දාලා ඉවර වුණාට පස්සේ පිරිමි සතා බබල් net එක ගාවට එන්න දෙන්නේ නෑ. මොකද ගෑනු සතා බිත්තර කන්න පෙළඹෙනවා. ඒ හින්දා පිරිමි සතා එන්න දෙන්නේ නෑ ළඟට. අපි බලමු කොහොමද දැන් ගෑනු සතාව අයින් කරන්නේ කියලා. මම මේකට කප් එකක් තමයි පාවිච්චි කරන්නේ. මෙහෙම පොඩි කප් එකකින් වැඩි වතුර හෙලෙන්නේ නැති වෙන්න ගෑනු සතාව අයින් කරලා ගන්නවා. මොකද වතුර හෙලෙවිච්ච ගමන් බිත්තර ටික බිමට වැටෙන්න පුළුවන්. එතකොට පිරිමි සතාට කරදරයි ආයේ ඒක අරන් අලවන්න. සමහර වෙලාවට බිත්තර ටික ආයේ අලවන්න නැති වෙලාවලුත් තියෙනවා පිරිමි සතා. ඒ හින්දා මම මේක හිමීට හෙලෙවෙන්නේ නැති වෙන්න මාළුවව ගන්නවා. ඔයාලත් හෙලෙවෙන්නේ නැති වෙන්න ගෑනු සතාව අයින් කරගන්න ඕන. බිත්තර දාලා අද දෙවෙනි දවසේ. මේ එක පැටියෙක් නම් බිත්තරකින් එළියට ඇවිල්ලා අපිට පේනවා එල්ලිලා ඉන්නවා බබල් net එකේ. අනිත් අය තාම ඇවිල්ලා නැහැ. මේ හොඳට බැලුවොත් පේනවා සුදු පාටට වෙනම බිත්තර ඇතුලේ පැටියා ඉන්නවා. සාමාන්‍යයෙන් මේ වගේ ඉතින් හරියට මෙතලින් බ්ලූ දාලා හොඳට පිරිසිදුව හැදුවා නම් බිත්තර කුණු වෙන එකත් අඩු වෙලා 99%කින් විතර බිත්තර වලින් අපිට පැටව ගන්න පුළුවන්. ඔයාලා කීයටවත් මේ කියන්නේ පැටවු ටික බිත්තර වලින් එළියට ඇවිල්ලා පීනන දවස එනකන් පිරිමි සතාව ටැංකියෙන් අයින් කරන්න හොඳ නැහැ. මොකද මේ පැටවු ඔය තාම බබල් net එකේ එල්ලිලා ඉද්දි එහෙම පැටවු බිමට වැටෙනවා. එතකොට යාලට ආයේ උඩට එන්න බෑ. පිරිමි සතා තමයි අරගෙන ආයේ බබල් net එකට අලවන්නේ. එතකොට ඉතින් බිමට වැටුණාට පස්සේ බබල් net එකට ආයේ ඇලෙව්වේ නැත්තම් පැටවු ටික මැරෙනවා. නිකම්ම මැරිලා යනවා. ඒ හින්දා ඔයාලා මේක පැටවු ඇවිල්ලා පීනලා යනකම්ම පිරිමි සතාව මේකට අයින් කරන්නත් හොඳ නැහැ. ටැංකියේ වතුර හොලවන්නත් හොඳ නැහැ. බිත්තර දාලා අද 3 වෙනි දවසේ ඔයාලට පේනවා පැටවු ගොඩක් ඇවිල්ලා ඉන්නවා බිත්තර වලින් එළියට. මේකේ බිත්තර කුණු වෙලා තිබ්බෙත් නැහැ. මේ පැටවු ටිකත් අවුලක් නැතුව ඉන්නවා. මේ විදිහට හැදුවට පස්සේ ඉතින් ඔයාලට ගොඩාක් පැටවු ගන්න පුළුවන්. අද බිත්තර දාලා 4 වෙනි දවසේ මේ ඔයාලට පේනවා දැන් උඩ තැන් තැන් වල පැටවු පීනනවා. තාම ඔක්කොම පීනන්න අරන් නැහැ. සමහර පැටවු ඉන්නවා බබල් net එකට වෙලා. මම නම් දැම්ම පිරිමි සතාව අයින් කරන්නේ නැහැ. තව දවස් 2-3ක් පිරිමි සතාව මේකෙම තියෙනවා. මෙතනින් මම මේ වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලා මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. වීඩියෝ එකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. මම ඒකට රිප්ලයි කරන්නම්. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකකුත් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා.